අනේ ડોක්ටර් මට ඇත්තටම ඉන්ජෙක්ෂන් කරන්න ඕනේ කමක් නැහැ. මම ඇත්තමයි කියන්නේ මට ඉච්චර උනක් නැහැ. මං කියන දේ විශ්වාස කරන්නකෝ මම ඔබ ශක්තිවත් කාර්තාවක්. එහෙම කියලා හරියන්නේ නැහැ නෝනා. ඉන්ජෙක්ෂන් එක ගහන්නම වෙනවා. අපිට අපේ රාජකාරිය කරන්න ඉඩ දෙන්නකෝ. ඉතින් ඒකට ඔය වගේ ස්ක්‍රූප්නිය නම් මොකටද බෝලේ? එහෙම තමයි මිස්. කලින් කරේ චූටි ඉන්ජෙක්ෂන් කත්තකින්. දැන් කරන්නේ ලොකු එකකින්. ඒකයි. කොහොමද දෙන්නකෝ? අනේ බබා මාව බේර ගන්නකෝ. අනේ බබා කියන්නකෝ මේ ඉන්ජෙක්ෂන් එක විදින්න බෑ කියලා. අනේ බබා උඩ කියන්නකෝ. කරන්න දෙයක් නැහැ අම්මා. ඉන්ජෙක්ෂන් එක ගහන්නම වෙනවා. අනේ දෙවියනේ මාව බේර ගන්නකෝ. මම මරන්න හදනවා. අනේ බබා මාව බේර ගන්න. අයිෂෝ අද අයියෝ ඇයි අම්මා අදත් තේහීනෙමද මේ බබා ආයෙම සැරයක් මට ඉන්ජෙක්ෂන් එකක් විදින්න වෙයිද? නෑ නේද? අයියෝ නෑ එහෙම වෙන්නේ නෑ අනේ දැන් ඔයා ඔය ඊට දැකපු 1500 වෙනි වතාවද කොහෙද යල්ල ඔයා කියලා නිදාගල්ල අපිට ඔය උණ කැස්ස මගුල් හැදෙන්න බෑ අනේ ඔව් උණ උඹේ මගේ යාළුවනේ. ඒ නිසා අපිට උණ හැදෙන්නේ නෑ. මේ ඵලයන් බා යන්න උඹ දන්න උණ. තේ බොනවා වගේ. චාලට්නේ. මොකද මේ පැත්තේ? මම මේ පොඩිය සල්ලි එකතු කරන්න ගියාක්කේ. ඒ ගමන් තමයි මම මේ පැත්තට ගොඩ උනේ ඔයා බලලා යන්න. ඒක මිසක්. මේ මොනවාදලු තෝපදූපේ? මේ දැන් පියසීලිව ඇම්බුලන්ස් එකකින් ඇවිත් ඉස්පිරිතාලට එක්කන් ගියාක්කේ. මම මේ මගේ ඇස් දෙකෙන් දැක්කා. හැබැයිට අර මොනවා වෙලාද? උනායි කැස්සයි වෛරස් එකක් හැදිලාක්කේ. මට නම් ඒ මිනිස්සයා මැරෙයිද කියලාත් සැකයි. මේ අපිට නම් ඉතින් බය වෙන්න දෙයක් නෑ නේද නංගි? අපිට ඉතින් ඔය වගේ ලෙඩ හැදෙන්නේ නෑ නේද? හැදින්නේ නෑ කිව්වට මොකද අක්කේ ඊයේ පෙරේදා ඉඳන් මගේ ඇඟටත් හරි නෑ වගේ. පෙම්බිරිස්සාවත් එක්ක. දැන් නම් මටත් සැකයි වල පල්ලට යන්න වෙයිද කියලා. ඔක්කොමත් හරි ඉස්පිරිතාල ගානේ ගිහින් ඉන්ජෙක්ෂන් ගහන ඒවා මතක් වෙද්දි තමයි මගේ ඔළුව අවුල් වෙන්නේ. අපෝනේ තාම පොඩ්ඩක්වත් පරණ වෙලා නෑ. මේ අපිත් අරගෙන තාම මේ 4 years වෙන්නේ. උඩ යට දෙකම හොඳට තියෙනවා. මං කිව්ව ගානට ගන්නව නම් විතරක් ඉතින් මට දෙන්න පුළුවන්. මං කිව්වට ඔය මහත්තයා බලන්නකෝ මේ වගේ භාණ්ඩයක් වෙන කොහෙන්වත් ගන්න පුළුවන්ද කියලා. නෑ ගන්න නෑ. මේ වගේ වටින භාණ්ඩයක් තියෙන්නේ අපේ ගෙදර විතරයි. මේක මට දුන්නේ අපේ පුංචි. ඉතාලි වල ඉන්නේ. මොකක්ද අම්මා විකුණන්න හදන්නේ? ෆ්‍රිජ් එක. ඒ මොකද ඒ? අනේ මේ බං මට නම් බෑනේ කූල් ಜಾති කාලා අපව් සැරයක් උණෙන් බිරිස්සාව හදාගෙන අර ඉන්ජෙක්ෂන් මගුල් විඳලා දුක් විඳින්න. ඒ නිසා මම මේක විකුණනවා.
අම්මට පිස්සුද? අම්මා කන්න නැතුනට මං කූල් ජාති කනවනේ. මේක මාර වැඩක් නේ. උඹද අම්මා මමද අම්මා? මමයි මේ ගෙදර අම්මා. වැඩි කියවගෙන ආවොත් මම උඹවත් එක්කම විකුණලා දානවා. විකුණන්න එපා කියලා. නැන්දන්නේ කොහෙද මේ යන්නේ? මම මේ විමලා ගෙදරට පොඩ්ඩක් ගොඩ වැදිලා ඉන්න කියලා බං. අනේ මේ අම්මේ යන ඕන තැනක මාස් එකක් දාගෙන. රට වටේම අර උණ ගැස්ස වෛරස් එක කොහෙද? අනේ අම්බෝ. අනේ මේ මැරෙන ටිකට මොන මාක්ස්ද බං? මම මේ ගන්න හුස්ම ටික ගන්නෙත් හරි අමාරුවෙන්. ඕක දාගත්තොත් එහෙම මට මෙතනින් අතන්ට යන්න වෙන්නේ මාව මැරිලා වැටේ. අනේ මේ නැන්දම්මේ ඔයා එහෙනම් ඔහොමම යන්න ඔයාලා ගෙදරට. ආයේ මෙහෙ එන්න ඕන කමක් නැහැ. අපිට බෑ මේ යහ කියලා ලෙඩ හදාගෙන දැම්ම මැරෙන්න. අපිට තාම මැරෙන්න කල් තියෙනවා. ඔයාට නැති වුණාට. යකෝ මේක මාර කතාවක් නේ. මගේ පුතාගේ තැන ලගම්මට පාට දාන්නේ. ඔහේගේ පුතාගේ තැන තමයි අපි ලගන් එන්නේ. ඒ වුණාට ඉතින් ඔහේගේ පුතාම බලෙන් බැන්දේ නෑනේ. ඔහේගේ පුතා තමයි මාව බැන්දේ. සුව කැමැත්තෙන් බැන්දට පස්සේ නැන්දම්මේ දැන් කියවගෙන එන්න එපා. හරිද? එතන මේ නැන්දම්මට කන්න බොන ටිකක් හදලා දෙන්නේ මමනේ. අනේ යකෝ මේ ඔබ මගේ පුතාව බැන්ද විදිය මම හොදාකාරවම දන්නවා. හරිද? ඔබ මට කියලා දෙන්න එපා. ඔබ මෙතන මේ නූලක් පන්නලානේ මගේ පුතා බැන්දේ. මං කොච්චර කිව්වද අපේ කාට උඹව බඳින්න එපා කියලා. අනේ මේ නැන්දම්මේ ඔයා මොන වැල් බයිලාව ගැහුවත් දැන් වැඩක් නෑ. එහෙමද? හිටපන්කෝ. මම යනවා පොලිසි. යකෝ මගේ පුතාගේ තන මට ඉන්න බැර නම් ඇති වැඩේ මොකද්ද? මම යනවා පොලිසිය. ඔබ අන්නේ දාට බලාගනින්කෝ. මේ ප්‍රශ්නම පොලිසියත් එක්ක බේරගනි. මම යනවා. හරි. අපි බලාගමුකෝ. ඔච්චර බය? අම්මෝ බං අපේ අම්මෝ ඉන්ජෙක්ෂන් විදින සීන් එකට පට්ටම බයයි. එකපාරක් අපේ අම්මට උණ වෛරස් එකක් හැදලා ඉස්පිරි දාලා නතර වුණා. හොඳේ. ඊට පස්සේ කොහොම හරි එතන හිටපු ડોක්ටර් අපේ අම්මට ඉන්ජෙක්ෂන් එකක් විදින්න ආවා. අපේ අම්මා කොහොම හරි ඒ ડોක්ටර් ඉන්ජෙක්ෂන් එක විදින්න ආවම ඒ ડોක්ටර්ගේ අතත් හපලා ડોක්ටර්ට කනටත් ගහලා තමයි ගෙදර ආවේ. එදායින් පස්සේ අම්මෝ ඒ උණ කැස්ස කියන ලෙඩ වලට පට්ටම බයයි. පට්ටම බයයි. අයියෝ බං ඕකට ඔච්චර බය වෙන්න දෙයක්ද? උණ, කැස්ස, හෙම්බිරිස්සාව, උගුර කැසීම කියන සෙම් රෝග ඔක්කොම වලට හරියන විසඳුමක් මං ගාව තියෙනවා. ඒ මොකද්ද? මේ තියෙන්නේ. ලෙඩක් හැදෙන්න කලින් අරන් ළඟ තියාගන්න. මේ ප්‍රතික්ෂණේ හෝමාගම වික්‍රමාරච්චි වෙද මහත්තයාගේ තවත් ශාකමය නිෂ්පාදනයක්. මම මේක අදම අපේ අම්මට දෙන්නම්. ප්‍රතික්ෂා ශාකමය පානය සියලුම සෙම්මාශ්‍රිත රෝගවලින් වැළකී සිටීමට හැකි මෙම ප්‍රබල ශාකමය පානය හෙළ පාරම්පරික රහස් පට්ටෝරුවකට අනුව තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. සෙම් ප්‍රතික්ෂාව, කැස්ස, උණ, නිතර කිවිසුම් යෑම, හිසරදය, පීනසය, හතිය වැනි සෙම් රෝග රැසකින් වැළකී සිටීමට හැකි මෙම ප්‍රතික්ෂා ශාකමය පානය හෝමාගම වික්‍රමාරච්චි වෙද මහත්මයාගේ තවත් ශාකමය නිෂ්පාදනයක්. ඉතින් ඔයාලත් මේ දවස්වල තිබෙන මෙම සෙම්මාශ්‍රිත රෝගවලින් වැළකී සිටීමට මෙම හෙළාරන ප්‍රතික්ෂා ශාකමය පානය ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට තිරේ දිස්සන අංකයට දැන්ම ඇමතුමක් ලබා දෙන්න. ඒ වගේම තමයි මෙම ප්‍රතික්ෂා ශාකමය පානය ලබාගත හැකි හෙළාරණින් පමණක්ම නිසා මෙම අංකයට දැන්ම ඇමතුමක් ලබා දෙන්න. මේ දවස්වල හැම තැනම ලෙඩ නේද? තාම ප්‍රතික්ෂා ගත්තේ නැද්ද? එහෙනම් අදම ගන්න සෙම් ප්‍රතික්ෂාව හිසරදය, නාසයෙන් සොටු දියර ගැලීම, කැස්ස, උණ, ඇඟපත වේදනාව ඇතුළු සෙම් රෝග 16කට ක්ෂණික සහනය ගෙන දෙන මෙය දිනපතා පානය කරන්න. 100% ස්වභාවික ශාකසාර වලින් හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා විසින් නිෂ්පාදනය කර ඇත.
ලෙඩක් හැදෙන්න කලින් ඔබත් පානය කරන්න. ප්‍රතික්ෂා මිල රුපියල් 1000ක් පමණයි. දැන්ම 0754 අංකයට කෝල් කර හෝ WhatsApp මැසේජ් එකක් එවා නිවසටම ගෙන්වා ගන්න. ඒක හරි කතාවක් නේ. මේ මම විකුණුව බව ඇත්ත. හරිද? ඒ වුණාට මට ආපහු මගේ භාණ්ඩ ලැබෙන්න සලස්වන්න ඕනේ. මම පොලිසි යන්ත්‍රය එකක් දාන්න කලින් කරුණා කරලා මගෙන් ගත්තු භාණ්ඩේ මට ආපහු ලැබෙන්න ඕනෙමයි. හරිද? එච්චරයි. ආයි කිසි කතාවක් නෑ. එච්චරයි. ඒ පාර කවුද? කාටද බහින්නේ? උඹ මොකද්ද ඒ ගහවුඩ නැගගෙන කරන්නේ? හා? මම මේ ලොවි කන්නම්ම නැග්ගේ. අට්ටික්ක ගහේ කොහෙද බං ලොවි තියෙන්නේ? කොට මාන්දකද? හරි අම්මට ඒක වැඩක් නෑනේ. දැන් කාටද බැන්නේ කියන්නකෝ. මං අර අපි ෆ්‍රිජ් එක වික්කේ. ඒ මිනිහට කතා කරලා කිව්වා මට ආපහු ෆ්‍රිජ් එක ඕනි කියලා. දැන් ඉතින් මට ප්‍රතික්ෂා නිසා ඔය උණ කැස්ස වලට බය වෙන්න දෙයක් නෑනේ. ඒ නිසා මට කූල් බොන්න පුළුවන් දැන්. වික්කට පස්සේ මේ මිනිස්සු ආයෙ දෙයිද අම්මා? ඔයාටත් පිස්සුනේ. යකෝ ඒක හරි කතාවක් නේ. දුන්නේ නැත්තම් මං පොල් ගහලා හරි මගේ ෆ්‍රිජ් එක මම ගන්නවා. එච්චරයි. මේ චාලෙත් නංගිනේ. මේ එදා මොකෝ අක්කරි යකෙක් දැක්කා වගේ දිව්වේ හැබෑට. ඔන්න චාලෙත් දැන් නම් මං ඔය ලෙඩ වලට පොඩ්ඩක්වත් බය නැහැ. එදා මං ඉතින් පොඩ්ඩක් බය වෙලා දිව්වනේ. ඒක මිසක් මේ අක්කට මම මේ පොඩි වැඩක් කියන්නත් එක්ක ආවේ. පින් අතේ වැඩක් තියනවා කරමුද? පින් අතේ වැඩක්? මොකද්ද? මේ ලේ දන් දීමේ වැඩසටහනක් තියෙනවා. දෙන්නත් එක්ක ගිහිලා ලේ ටිකක් දීලා එමුද? වැඩි රිදෙන්නෙත් නෑ අනේ. පොඩි ඉන්ජෙක්ෂන් කට් එකකින් ඇනලා තමයි ලේ ගන්නෙ. මම නම් හිතාගෙන ගිහිලා ලේ දෙන්න. මං ඉතින් ඔය ඉන්ජෙක්ෂන් කට් වලට බය නෑ. යන්න.